නැද්ද කියලා අපෝන්න ඔයාලට අදගෙන අල්ලලා තියෙන මට හුඩු. අද මම ගෙනල්ලා තියෙන ලක්ෂ 3.5කට වඩා අඩුවෙන් ගන්න පුළුවන් සුපිරි භාණ්ඩයක්. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අරලා බලමු MSI Thin 15 ලැප්ටොප් එක. MSI කියපු ගමන් මොනවාද මුලින්ම මතක් වෙන්නේ? ගේමින්. කාටද? සුනාමියෙන් පස්සේ අපේ චුටි කොල්ලෝ කෙල්ලොන්ට. ඉතින් සුනාමියෙන් පස්සේ කොල්ලොන්ගේ පොපියන චමත්කාරය තමයි මේ MSI ලැප්ටොප්. හැබැයි අපි නම් ආස මොනවාද වෙන්න තියෙනවා බඩු. ඉතින් එහෙනම් මේක පැත්තකින් තියාගෙන ඇරලා බලමු MSI ලැප්ටොප් එක. එහෙනම් ඇරලා බලමු අපි ලැප්ටොප් එක. ඉතින් අරින්න කලින් බලන්න මේ ලැප්ටොප් එකේ බොක්ස් එකේ ලස්සන. ඉතින් මෙන්න මෙතනින් මේ විදිහට අපිට අරින්න පුළුවන්. යමයි. ෂා. ලස්සනට ඇරෙනවා. මෙහෙම තෙල්ලගෙන මෙන්න මෙහෙම තමයි නිකන් අරගෙන තියෙන පීස පෙට්ටියක් වගේ. ඒත් එක්කම අපිට මෙතන පැත්තෙන් තියෙන අනිවාර්යෙන්ම කැට තියලා කියන්නේ චාර්ජරේ. බලමු. එහෙම නෙවෙන්න මම කපා ගන්නවා. මොකද්ද? නිකුත් කපා ගන්නෑ. බලමු. හුණා කිව්වා වගේ කියලා තියෙන්නේ. ඉතින් අරද මෙන්න තියෙන චාර්ජරේ එක කොටසක් අනිත් එක අස්සට ගිහිල්ලා ඒකත් අපි එළියට අරගමු ෂේප් එකේ. හරි. ඔන්න ඔය විදියට මේ පැත්තෙන් තියෙන්නේ තනිකරම චාර්ජර් එක. එහෙනම් මේක උස්සලා බලමු. වාව්! බලන්න ලස්සන. එළියට අරගෙන බලමු එහෙනම් ලස්සනට මෙන්න මේ විදියට. උස්සගමු. එක බරයි වගේ මට මේක අතට ගද්දිම තේරෙන මේක තනි අතින් පොඩ්ඩක් ගන්න අමාරු මට්ටමක් තියෙන්නේ. හරි. මේකත් ඔහම තියාගමු. අපි බලමු තව මොනවද දෙන්න කියලා. මේක අපවරින්න පුළුවන්ද අපිට? බලමු මෙතනින් මොනවා හරි උස්සලා කරන්න පුළුවන්ද කියලා. MSI වල පේපර් වර්ක්ස් ටිකක් උත් වෙනවා මෙන්න මේ විදියට. තව අනම්මනම් අමුතුම ගැජමැටික් ටිකක් එනවා. තර්මල් පේස්ට් වගේ අමුතු සීන් කෝන් ටිකක්. ඉතින් මෙන්න මේ විදියට තමයි මේක එන්නේ. එහෙනම් මේ බඩු ටික පැත්තකින් තියාගමු. මේ විදියට තමයි අපේ ලැප්ටොප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේකත් අපි කවරෙන් එළියට අරගෙන බලමු. හොඳ සුපිරි ප්‍රීමියම් ඉටිකොලයක් ගෙවලා තියෙනවා මේකට. අම්බෝ මේක නම් ඇත්තටම පොඩ්ඩක් බර සහගත ලැප්ටොප් එකක් වගේ. හරි. එහෙනම් අපි හරලා බලමු මේ විදියට තියලා. පළමු කුළුඳුල් ඇරීම. ලස්සනයි. මේ විදියට තමයි MSI Thin 15 ලැප්ටොප් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ලැප්ටොප් එක අතට ගත්ත ගාම මට දැනෙනවා ලැප්ටොප් එකේ තියෙන මෙටල් ෆීල් එක. ඉතින් ඔන්න මේ පැත්තේ මේගොල්ලෝ මෙටල් ෆිනිෂ් එකක් ලැප්ටොප් එකට දීලා තියෙනවා. ඉතින් ඒත් එක්කම ලැප්ටොප් එකට තින් කියලා නම දාපු එක අහු වෙනකන් තමයි මම ඉන්නේ. ඔයගොල්ලන්ට බැලුවටම තේරෙනවා මේක තින්ද නැත්තම් පොඩ්ඩක් මහතයිද කියලා. ඒත් එක්කම වෙනද මම අන්බොක්ස් කරපු ලැප්ටොප් වලට වඩා මේ ලැප්ටොප් එක පොඩ්ඩක් බරින් වැඩි. ඉතින් කෙට්ටු ශරීරයක් තියෙන ඔයාලට නම් මේක විනාඩි 10ක්වත් තනි අතින් උස්සගෙන වැඩ කරන්න අමාරුයි. හැබැයි මං වගේ ඇඟ තියෙන කෙනෙක්ට මේක කිසිම ප්‍රශ්නයක් නැතුව පැය 3-4ක් තනි අතින් උස්සගෙන වැඩ කරන්න පුළුවන්. එහෙනම් අපි මේක ලස්සනට දැන් මෙහෙම තියලා ඔන් කරගමු. ඉතින් පවර් බටන් එක මේගොල්ලෝ කීබෝඩ් එකේ නෙවෙයි දීලා තියෙන්නේ. ලස්සනට එළියෙන් වෙනමම දීලා තියෙනවා. ඉතින් අපි මෙන්න මේ විදියට පවර් බටන් එකත් ඔබා ගමු. ඔබපු ගාම දේදුණු පාට ලයිට් එකක් මේ පැත්තෙන් පත්තු වෙනවා. දේදුණු කිව්වට නිල් පාට විතරයි පත් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට ලස්සනටම MSI ලෝගෝ එකත් මේ විදියට එනවා. ඔන්න ඔහම තමයි ලැප්ටොප් එක ඔන්න උනහම බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ලැප්ටොප් එකේ performance ගැන. ඉතින් ලැප්ටොප් එකේ processor එක විදියට අපිට බලා ගන්න පුළුවන් Intel Core i5 13 Gen H processor එකත් එක්කම අපිට RAM එක විදියට බලා ගන්න පුළුවන් 16GB DDR4 RAM එකත් එක්කම storage එක විදියට අපිට බලා ගන්න පුළුවන් 512GB SSD එකක්. දැන් ඉතින් ඔයාලා පුනා බලාගෙන ඉන්නවා ඉතින් ලැප්ටොප් එකේ GPU එක මොකක්ද කියලා. ඉතින් ලැප්ටොප් එකට ඇවිල්ලා තියෙනවා Nvidia RTX 4056GB graphic card එකක්. ඒ වගේම මේකේ graphic performance experience කරන්න අපිට බලා ගන්න පුළුවන් full HD IPS 15.6 144Hz display එකකුත්. දැන් අපි බලමු ඕගොල්ලෝ හැමදාම මගෙන් අහන ප්‍රශ්න ගැන. මොකද්ද RAM එකයි storage එකයි අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්ද? අනිවාර්යයෙන්ම RAM එකයි storage එකයි මේ ලැප්ටොප් එකෙත් අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. දැන් අපි කතා කරමු ලැප්ටොප් එකේ පෝට් සහ කනෙක්ටිවිටි ගැන. ඉතින් අපිට මුලින්ම මේ පැත්තෙන් බලා ගන්න පුළුවන් RJ45 network port එක. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් fast data transfer කරගන්න පුළුවන් වෙන්න Type C port එක. ඊට පස්සේ අපිට USB 3.0
පොට් දෙකක්ම බලා ගන්න පුළුවන්. අන්තිමට බලා ගන්න පුළුවන් ඉස්සර ඉඳන් ආපු ලොකු හිල නෙවෙයි. ලොකු හිල් දෙකක්ම බලා ගන්න පුළුවන්. ඒ මොකද්ද? headset port එක සහ mic input port එක. ඔහොම අපි මේ පැත්තට ගියොත් අපිට බලා ගන්න පුළුවන් charging port එක. මෙතනින් ඊටත් එහා පැත්තේ අපිට බලා ගන්න පුළුවන් තවත් USB 3.0 port එකක්. අන්තිමට අපිට පිටිපස්සෙන් බලා ගන්න පුළුවන් මොකද්ද? HDMI එකයි. දන්නේ ඒක පිටිපස්සෙන් දීලා තියෙන කොහොම හරි පිටිපස්සෙන් ඔන්න අපිට බලා ගන්න පුළුවන් HDMI port එකකුත්. දැන් අපි කතා කරමු laptop එකේ connectivity ගැන. ඉතින් laptop එකට අවිලා තියෙනවා Wi-Fi 6 සහ Bluetooth 5.4. ඉතින් හැමදාමත් කියනවා වගේ Wi-Fi 6 එක පුළුවන් ඕගොල්ලෝගේ තියෙන ඕනම network එක තියෙන උපරිම speed එක මේ laptop එකෙන් අත්විඳින්න. ඒත් එක්කම Bluetooth 5.4 එක පුළුවන් ඕගොල්ලෝගේ තියෙන ඕනම Bluetooth device එකක් මේ laptop එකත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැතුව කිරිකජු වගේ පෙයා කරගන්න. දැන් අපි කතා කරන්න යන්නේ laptop එකේ battery එක ගැන. ඉතින් මේ laptop එකට ඇවිල්ලා තියෙනවා 52 watt hour battery එකක්. මේ battery එකෙන් සාමාන්‍යයෙන් පැය 2-3ක් අතර battery life එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකත් හැබැයි පොඩි වැඩවලට තමයි. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ලොකු වැඩ නැත්තම් බර වැඩක් battery එකකින් කරනවා නම් අනිවාර්යයෙන්ම පැය භාගයක් විතර යද්දි laptop එක හුචස් ගාලා off වෙලා යන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ බර වැඩක් edit එකක් game එකක් ගහනවා නම් අනිවාර්යයෙන්ම ප්ලග් කරන්න කියලා අපි නෙවෙයි කියන්නේ. MSI සමාගමෙන්ම ඒගොල්ලෝ කියලා ඉවලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරමු මම මෙතෙක් කල් අන්බොක්සින් කරපු ලැප් වල කතා නොකරපුම මාතෘකාවක් ගැන. මොකද්ද? කූලින් සිස්ටම් එක ගැන. ලැප්ටොප් එක අපිට බලා ගන්න පුළුවන් හීට් පයිප්ස් දෙකක් එක්ක සිංගල් ෆෑන් කූලින් සිස්ටම් එකක්. ඉතින් ලැප්ටොප් එකට මේ ආවිලා තියෙන සිංගල් ෆෑන් කූලින් සිස්ටම් එක ගැන බය වෙන්න දෙයක් ඕගොල්ලන්ට ඇත්තෙම නැහැ. ඔගොල්ලෝ ලැප්ටොප් එකේ බර වැඩක් කරද්දි එහෙමත් නැත්නම් ඔගොල්ලෝ ගේම් එකක් හයි ග්‍රැෆික්ස් වලින් රන් කරද්දි නැත්නම් වීඩියෝ එකක් එඩිට් කරද්දි නැත්නම් රෙන්ඩර් කරද්දි මේක මේ තියෙන කූලින් සිස්ටම් එක ඔයගොල්ලන්ට හොඳටම ප්‍රමාණවත්. ඉතින් මේ වගේ සුපිරි performance දෙන ලැප්ටොප් එකක් ඔයාලට ගන්න ඕන නම් Top Labs අපිට කතා කරන්න.